Hello. අලුත් දවසක් තමයි වර්කවුට් ප්ලෑන් එකේ කියන්නේ මම ජිම් එකට ගියාට මිනිත් 20 සතියේ දැන් හරියට පටන් ගන්න. කියන්නේ ප්‍රී වර්කවුට් එක ගාලා අලුත් ෂෙඩියුල් එකක් අරගෙන ස්ට්‍රොං ෂෙඩියුල් එක අත්නා පළවෙනි දවස් බලන්න අවට මේ සතියේ වැඩ ටිකක් තියෙනවා හෙට මං වැඩ කරන රෙස්ටොරන්ට් එකෙන් හම්බුණා ගිෆ්ට් වවුචර් එකක්. ඒ කියන්නේ අපේ තව රෙස්ටොරන්ට් එකක් තියෙනවා. එකකින් කෑම ටිකක් කන්න. ඉතින් මායි ශානුයි මාත් වැඩ කරන රංග ඉන්නවනේ. එයා අපතුන් දෙනා හෙට ලන්ච් එකට යන්න ඉන්නවා එකට. ඊට පස්සේ අනිද්දා රෙස්ටොරන්ට් එකේ ක්ලීනින් ඩේ එක. ඒකට මට එහෙම ලොකුවට එන්න ගියේ නෑ. හැබැයි ගිහලා සපෝට් එකක් දෙනවා ගිහලා එන්න. ඉතින් නයිස්. ආනකට වැටලා මේ ඊට පස්සේ 24 ඒ කියන්නේ ක්ලීන් ඩේ එකෙන් පස්සේ අපි පොඩ්ඩක් සෙට් වෙන්න ඉතින් ඉන්නවා ක්‍රිස්මස් ඩේ එකට ක්‍රිස්මස් එකට මායි රංගයි ඊට පස්සේ ශානුයි සමීරයි වයිෆුයි ඊට පස්සේ චතුරංගයි වයිෆුයි 6 දෙනෙක් ඉන්නවා සෙට් වෙන්න කරලා 25 මාත් එක්ක හිටිය යාළුවෙක් ගිසර කියලා මෙහෙ මතක ඇති සමහරට මේ channel එකේ තියෙන සමහර වීඩියෝ වල ඉස්සර එයාට ජොබ් එකක් සෙට්ලා ගියා යා ලුඩ්බිකා වලට මුණා. ඉතින් එහෙ යන්න ඉතින් ඉන්නවා. ට්‍රේන් එක යන එක ටිකක් දුරයි. පැය 5ක විතර මෙහි ඉන්න ගමනක්. ඔය ටික තමයි ප්ලෑන් එක. අද දවසේ ජිම් එකට ගියා. ඇවිල්ලා අද දවසේ ගෙදරින් තමයි ප්ලෑන් එක. එහෙනම් යා बैटरी लो चार्ज කරගන්න කරනවා ෆෝන් එකෙන් විතර වීඩියෝ එක දාගන්න වෙනවා මම හිතන්නේ ට්‍රෙඩ්මිල් එක දෙවුවා ටිකක් කරා දැන් ස්ට්‍රෙචින් ටිකක් කරන්න ඕන ස්ට්‍රෙචින් ටිකෙන් පස්සේ චෙස්ට් වර්කවුට් එක තමයි තියෙන්නේ back rectify करा ඊට පස්සේ incline bench press එක කරා දැන් normal bench press එක කරන්න මට මේ gym එකට ආවට පස්සේම set වෙච්ච යාළුවෙක් හිටියා වරම් වුණා දැන් වැකේෂන් එක පස්සේ සතියකින් විතර පස්සේ වරගේ එයාගේ මල්ලිත් ඇවිල්ලා ඌව බලන්න ඇවිල්ලා දෙන්නම හිටාචි එක වැඩ කරන්නේ ඉන්ජිනියර්ස්ලා දෙන්නේ සෑහෙන මහතර හිටියේ දැන් සෑහෙන අඩු වෙලා මේ සෑහෙන ගේමක් ගහලා දෙනවා තව වර්කවුට් එකක් තියෙනවා ඒක තමයි එන්නම් ජිම් එකේ ක්‍රවුඩ් එක වැඩි ට්‍රයිසෙප්ස් සයිඩ් ලැටරල් එකක් පටන් ගත්තේ අන්තිම එක්සර්සයිස් එක සවුන්ඩ් දවසක් හැබැයි සෙනග නෑ වැඩි හෙට ලෙග්ස් ඩේ එක ඒ සූම් කරන්න කැමරා එක තාම ඉගෙන ගන්න සීන් එකක් තියෙනවා මම බේසිකලි කරන ඇප්ස් වර්කවුට් දෙයක් තමයි මේ කේබල් ක්‍රන්ච් එකයි මැෂින් එකයි සුපර් සෙට් එකක් තමයි යන්නේ ඊට පස්සේ ටයිම් තිබ්බොත් ගිහලා හැගින් ලෙග් රේසස් වගේ ටිකක් කරනවා මෙච්චර කාලයක් ඒක තමයි කරන් ආවේ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා ඇප්ස් හදාගන්න එක තමයි අල්ටිමේට් ගෝල් එක stretching ටිකක් කරන්න ඕන
මේ තමයි අපේ තියෙන ස්ට්‍රෙචින් ඒරියා එක. ස්ට්‍රෙචින් ටෙක් කරලා ෂෙඩ්මිල් එක ගත්ත 10 minutes ඊට පස්සේ ගෙදරන් තියෙන්නේ. අදට වර්කවුට් එක ඉවරයි. ට්‍රෙඩ්මිල් එකේ 10 minutes යන්න තියෙනවා. ඊට පස්සේ ඉවරයි. අද ෆුල් එනර්ජටික් දවසක්. දන්නේ නැහැ මොකද කියලා මම ප්‍රී වර්කවුට් එකකින් වෙන්නේ. කිසි අවුලක් නැරුන්නේ නැහැ. තමයි ලාස්ට් පාර්ට් එක. අවස සමහර විට මේ සමීරත් එක්ක මේ එලිසබෙත් පාක් එක තියෙනවා. පාක් එකට යන්න ඉතින් ක්‍රිස්මස් එකට මාර ලස්සනයි. හැබැයි හිම වැටුණාම තමයි මාර ලස්සනයි. ඒක ලයිට් දැම්මම මාර ලස්සනයි. බලමු ගිහිල්ලා පුළුවන් උනොත්. ෂුවර් එකක් නැහැ මට.